තියෙනවා. ඉතින් හායි අදත් ආදරෙන් පිළිගන්නවා කුකින් විද්දිලා YouTube channel එකට ඔයාලව. ඉතින් අදත් මම ඔයාලට ගේන්න යන්නේ අලුත්ම රෙසිපි එකක්. ඒ කියන්නේ ඉතාලිය අය නම් දන්නවා මේ රෙසිපි එක. ඉතින් ගොඩක් දන්නේ නැති අයට තමයි මම මේ රසවත් රෙසිපි එක අදගෙන ආවේ. ඉතින් මුලින්ම කියන්න ඕන මාව like කරන, comment කරන, subscribe කරන මාත් එක්ක එකතු වෙලා ඉන්න හැම දිනාටම ගොඩාක් ස්තුතියි. ඉතින් මම අද ඔයාලට හදන්න යන්නේ ඒ වගේම හදන්න කියලා දෙන්නේ සුප්ලි. ඒ කියන්නේ ලොකු පොඩි හැමෝටම හරිම රසවත් ආහාරයක්. ඉතින් අපි බලමු අද කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් අද මම මේ රසවත් කෑම එක හදන්න යන්නේ මේ හාල් වර්ගෙන්. ඉතින් මේක ඉතාලියේ තියෙන හාල් වර්ගයක්. ලංකාවේ ඉන්නවාට පුළුවන් මේකට ඕන හාල් එකක් ගන්න. හැබැයි ටිකක් බෙරි වෙන හාල් එකක් නම් මේකට ගොඩක් හොඳයි. ඉතින් මේ හාල් එක ගැන කිව්වොත් මේක මෙහෙ කන්න ගන්න හාල් එකක්. මේක ටිකක් උයද්දි බෙරි වෙනවා. ඒ වගේම මේක ඉදෙද්දි චුට්ටි ටිකක් අමු ගතියක් වගේ තියෙනවා. ඒ කියන්නේ හාල් ඇටේ හොඳටම තැම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මේක ගොඩක් රසවත් මේ මං හදන්න යන කෑම එකට. ඉතින් ඔයාලට ඕන හාලක් පාවිච්චි කර හැකි. එහෙනම් අපි බලමු මේකට අවශ්‍ය අනිකුත් ingredients මොනවද කියලා. මම ලුණු අරගෙන තියෙනවා. ඒ වගේම පාර්මිජානෝ කියන චීස් කුඩු එක අරගෙන තියෙනවා. ටොමැටෝ සෝස් එක අරගෙන තියෙනවා. මේක ඉතින් පැණි රස නැහැ. ඔයාලට පුළුවන් තක්කාලි ගෙඩි අරගෙනත් මේක හදාගන්න. ඒ වගේම බිත්තර අරගෙන තියෙනවා. පාන් කුඩු අරගෙන තියෙනවා. හාල් අරගෙන තියෙනවා. ඔයිල් අරගෙන තියෙනවා. ඉතින් මම අද අරගෙන තියෙන්නේ සන්ෆ්ලවර් ඔයිල් එක. ඒත් එක්ක මම අරගෙන තියෙනවා මොසරෙල්ලා. ඉතින් මේ ටික තමයි අපිට මේ රසවත් රෙසිපි එක හදාගන්න අවශ්‍ය වෙන දේවල්. ඉතින් මේ සුප්ලි එක ඉතාලියේ හරිම ජනප්‍රිය කෑමක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේක ගෙදරදී ලේසියෙන්ම හදාගන්න. ඊට පස්සේ මම භාජනයක් ලිපේ තියාගෙන ඔලිව් ඔයිල් එකතු කරගන්නවා. ඉතින් මේ සඳහා ඔයාලට කැමති ඔයිල් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. තෙල් එක රත් වුණාට පස්සේ මම මේකට හාල් එකතු කරගන්නවා. ඔයාලට මේකට ඕන බටර් කෑල්ලකුත් එකතු කරගන්න පුළුවන්. මම ඔලිව් ඔයිල් විතරයි එකතු කරගත්තේ. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් රත් වෙද්දි මේ තක්කාලි සෝස් එක මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ තක්කාලි සෝස් එක වෙනම හදලා එකතු කරගන්න. මම මේක මේ විදිහට එකතු කරගන්නවා. මේකට සමෝසරට ටිකක් මම එකතු කරගන්නවා. මොකද මේ හාල් එක හොඳට කැම්බෙන්න ඕන නිසා. ඔයාලා රස අනුව ලුණු එකතු කරගන්න. ලුණු එකතු කරලා මම මේක හොඳට කලවම් කරලා විනාඩි 10-15ක් විතර මම මේක උයා ගන්නවා. මේ බත් එක හොඳට ඉදෙනකම්. ඒ වගේම තමයි මම ගත්ත හාල් පැකට් එකෙත් මේකේ කීයක් ටික් වෙන්න ඕනද කියලා ගහලා තියෙනවා විනාඩි ගාන. ඒ වගේම තමයි කියන්න ඕන ඔයාලට මේක උයා ගන්න ගමන් සැරෙන් සැරේ මේක කලවම් කරන්න ඕන. මොකද අඩි අල්ලන්න බලන නිසා සැරෙන් සැරේ කලවම් කරන ගමන් තමයි මේක උයා ගන්න ඕන. දැන් ඉතින් අපේ බත් එක ඉදලා ඉවරයි. දැන් අපි මේක වෙන භාජනයකට දාගෙන හොඳටම නිවෙන්න තියන්න ඕන. හරියට මම පැයකට පස්සේ තමයි මේක ගත්තේ. මොකද හොඳටම නිවුනම් පස්සේ. මොකද මේක නිවෙන්නේ නැතුව අපිට මේක ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න බැරි නිසා. ඊට පස්සේ මම මේක අතේ ඇලෙන නිසා ඔයිල් ටිකක් අරගෙන අතේ හොඳට ගාගෙන ඊට පස්සේ මම මේකට චීස් කුඩු එකතු කරගන්නවා. ඔයාලට චීස් කුඩු නැත්තම් මේ සඳහා ඔයාලට බිත්තරයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මොසරෙල්ලා චීස් එකත් කපාගෙන පැත්තකින් තියාන මේකේ චීස් ටික හොඳට කලවම් කරගන්නවා.
දැන් ඉතින් මම චීස් කුඩු එක හොඳට මික්ස් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට පුළුවන් මේක කැමති හැඩයකින් හදාගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක රවුම් හැඩයට, දික් හැඩයට කැමති විදිහකට හදාගන්න. ඉතින් මම මේක ටිකක් දික් හැඩයට තමයි හදාගන්නේ මෙහි රෙස්ටුරන්ට් වල තියෙන විදිහට. ඉතින් මේ විදිහට හදාන මොසරෙල්ලා කෑල්ලක් මැද්දට තියලා මේක මේ විදිහට මම හදාගන්නවා. ඒ වගේම කියන්න ඕන මොසරෙල්ලා චීස් එක හොයාගන්න නැති කෙනෙක් ඉන්නවනම් ඔයාට පුළුවනි මේක මේ විදිහට මොසරෙල්ලා චීස් පාවිච්චි කරන්නේ නැතුව හදාගන්න. දැන් මම මේ විදිහට ඔක්කොම ටික හදාගෙන ඉවරයි. ඊට පස්සේ මම බිත්තර 3ක් කඩලා අරගෙන තිනවා. ඉතින් දැන් මම මේක හොඳට මික්ස් කරගන්නවා. ඒත් එක්ක මම පාන් කුඩු එක ලෑස්ති කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මේකෙන් එකක් අරගෙන බිත්තර එකේ තවරලා පාන් කුඩු වල දවටලා මේක හොඳට හදා ගන්නවා. ඒ වගේම ඔයා බිත්තර පාවිච්චි කරන්න අකමැති කෙනෙක් නම් ඔයාට පුළුවන් පාන් පිටි වලින් බැටර් එක හදාගෙන ඒකේ දවටලා ඊට පස්සේ මේ පාන් කුඩු එකේ දවටලා මේ විදිහට හදාගන්න. දැන් මම සුප්ලි ටික පාන් කුඩු වල දවටගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ මම දැන් මේක ගැඹුරු තෙලේ බැද ගන්න හදන්නේ. ඉතින් ඒකට අවශ්‍ය භාජනයක් ලිපේ තියාගෙන මම මේකට ඔයිල් එකතු කර ගන්නවා. ඔයිල් ටික එකතු කරගෙන මේක හොඳට රත් වුනහම තමයි අපි බැද ගන්න ඕනේ. ඉතින් අපි පොඩි කෑල්ලක් දාගෙන බලනවා තෙල් එක හරිද කියලා. දැන් රෙඩි. දැන් ඉතින් මම මේක මේ විදිහට මේක බැද ගන්නවා. අන්න දැන් ඉතින් අපේ සුප්ලි ටික බැදගෙන ඉවරයි. ඉතින් මේ විදිහට මේ ගොඩක් කර වෙන්න දෙන්නේ නැතුව මේ වගේ ලස්සන රන්වන් පාටක් ආවන් පස්සේ ඔයාලා මේක ලිපින් බා ගන්න ඕන. ඒ විදිහට අනිත් සුප්ලි ටිකත් මේ විදිහට බැද ගන්න. දැන් ඉතින් අපේ සුප්ලි එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ රස බලන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක හදලා රස බලන්න. හරිම රසයි. ඉතින් මේක ක්‍රිස්පියට තියෙනවා. අපි බලමු හදලා කොහොමද කියලා. මේකේ මොසරෙල්ලා එකම හැදෙනවා. ඉතින් මේ විදිහට හාලා බලමු. මාරම රසයි. ඉතින් ඔයාලා හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්නකෝ කොහොමද කියලා. ඉතින් තවත් රසවත් රෙසිපි එකකින් අපි ආයෙ හම්බෙමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම bell button එකත් click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. bye.